යාළුවනේ මේ විශ්වය කියලා කියන්නේ අපට හිතා ගන්නවත් බැරි තරම් ඉතාමත් විශාල ස්ථානයක්. ඉතින් ඒ විශාල ස්ථානයට අයත් තවත් අංගයක් තමයි මන්දාකිණියක් කියන්නේ. ඉතින් ඒ මන්දාකිණියක් කියන්නේ මොකද සහ අපගේ ශීරපත මන්දාකිණිය ගැන පොඩි විස්තරයක් මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේත් එක්ක අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් යාළුවනේ මන්දාකිණියක් කියලා කියන්නේ තරු විශාල ප්‍රමාණයක ඉසතුන්ලත් තරු පොකුරක්. නැත්තම් චක්‍රාවාටයක් කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මන්දාකිණි ඒවා වගේ විවිධ හැඩයන් අනුව හතර ආකාරයකට අපිට බෙදන්න පුළුවන්. ඉතින් මේ හතර ආකාර ගත්තොත් සංයුත ග්‍රහ මණ්ඩල, ද්‍රෝණියාකාර ග්‍රහ මණ්ඩල, අක්‍රම ග්‍රහ මණ්ඩල හා භ්‍රමණාත්මක ග්‍රහ මණ්ඩල ලෙස බෙද ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙවැනි මන්දාකිණි මේ විශ්වය තුල බිලියන 200ත් ට්‍රිලියන 2ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒවායින් තවත් මන්දාකිණියක් තමයි අපගේ ශීරපත මන්දාකිණිය කියන්නේ. මේ ශීරපත මන්දාකිණියේ විශේෂත්වයක් වන්නේ මෙහි අපගේ පෘථිවිය ඇතුළු සෞර ග්‍රහ මණ්ඩලය පිහිටා තිබීම. ඉතින් මේ ශීරපත මන්දාකිණියේ විශාලත්වය ගත්තොත් මේ පළලේ ආලෝක වර්ෂ ලක්ෂයක් 2 ලක්ෂයක් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මෙහි දිග ආලෝක වර්ෂ 10,000ත් 15,000ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මෙහි උස නැත්තම් ඝනකම ආලෝක වර්ෂ 1000ක් විතර වෙනවා. ඉතින් යාළුවනේ මෙහි වයස ගත්තොත් මේ අවුරුදු බිලියන 13.5ක් විතර පරණයි. ඒ කියන්නේ මේ විශ්වය ආරම්භ වී ටික කාලයකින්ම තමයි මේ මන්දාකිණිය සෑදී තියෙන්නේ. ඉතින් මේ මන්දාකිණිය මැද්දේ අනිකුත් මන්දාකිණි වගේම විශාල කළු කුහරයක් පිහිටා තියෙනවා. ඉතින් මේ කළු කුහරයේ සිට ඒ කියන්නේ ශීරපත මන්දාකිණිය මැද්දේ සිට අපගේ සෞර ග්‍රහ මණ්ඩලය ආලෝක වර්ෂ 30,000 දුරින් පිහිටා තිබෙනවා. ඉතින් යාළුවනේ අපේ ශීරපත මන්දාකිණිය පිහිටා තියෙන්නේ ලෝකල් ගෲප් නැත්තම් දේශීය කණ්ඩායම් කියලා හඳුන්වන මන්දාකිණි සමූහය. ඉතින් මේ මන්දාකිණි සමූහයේ මෙවැනි මන්දාකිණි 54ක් පිහිටා තිබෙනවා. ඒවා අතුරින් ශීරපත මන්දාකිණිය හා ඇන්ඩ්‍රොමේඩා මන්දාකිණිය විශාලම මන්දාකිණි දෙක ලෙස සැලකෙනවා. ඉතින් මේ ලෝකල් ගෲප් එකෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ මිලියන 10ක් නැත්තම් මෙගාපික්ස් 3ක් විතර වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ ශීරපත මන්දාකිණියේ නිරීක්ෂණ කටයුතු හර්බල් දුරේක්ෂයෙන් හා ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් සිදු කරනවා. ඉතින් මේවායින් ලබා ගන්නා ඡායාරූප පරීක්ෂකයන්ට ඉතාමත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර දී තිබෙනවා. ඒ වුණාට අපගේ ශීරපත මන්දාකිණියේ අනාගතය හොඳ එකක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඇන්ඩ්‍රොමේඩා මන්දාකිණිය හා අපගේ ශීරපත මන්දාකිණිය තවත් අවුරුදු බිලියන 4කින් පමණ එකිනෙකට ගැටීම. ඉතින් වර්තමානයේ මේ ආකාරයටද අනාගතයේ දවසක මේ ආකාරයටද ශීරපතය දැකිය හැකි වෙනවා. ඉතින් මන්දාකිණි ගැටීමේදී මුලින්ම සිදුවන තාරකා හුවමාරුවද මේ වන විට ආරම්භ වී ඇති බව පර්යේෂකයන් හඳුන්වා දී තිබෙනවා. ඒ වුණාට යාළුවනේ අපි මේ කිසි දෙයක් ගැන වද විය යුතු නැහැ. ඒකට හේතුව සූර්යයා විශාල වී අපගේ ලෝක විනාශය තවත් අවුරුදු බිලියන 2කින් සිදුවීමයි. ඉතින් ඒ නිසා මේ කිසි දෙයක් අපිට පියවැසින් දැකිය හැකි වන්නේ නැහැ. ඉතින් ඒ වුණාට යාළුවනේ දැනටමත් අතිවිශාල අභ්‍යවකාශ යානා සාදා ඇති කාලෙක තවත් අවුරුදු බිලියන 2කින් පමණ අපි මේ විශ්වය කොච්චර දුරට තරණය කළ තියේද? ඉතින් මේ පිළිබඳ වටිනා අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදත් මේ වීඩියෝ එක සමුගන්නවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මේ වීඩියෝ එක අපි සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්. සුබ දවසක්.